පුද්ගලයෙක් උපත ලබනවා. උපත ලබලා තරුණ වියටපත් වෙනවා, වැඩි වියටපත් වෙනවා, වයසට යනවා, ජරා ජීර්ණ වෙලා මැරිලා යනවා. උපතටපත් වීමේ තැනදී පමණයි මරණය නොපවතින්නේ. ඉන්පසු සෑම ක්ෂණයකම මරණය කරාම තමයි පුද්ගලයා ගමන් කරන්නේ. නමුත් පුද්ගලයා අවබෝධ කරගන්නේ නැහැ මේ මරණය කරා තමයි යන්නේ කියලා. ඒ හේතුවෙන් මොකද්ද කරන්නේ? තව දේ රැස්කොට තබා ගන්න හදනවා. පුද්ගලයන් වශයෙන් රැස් කරනවා, ධනය වශයෙන් රැස් කරනවා, මතකයන් ලෙස රැස් කරගන්නවා, ගබඩා කරගන්නවා. කෙලවරක් නැහැ. සෑම උපන්දිනයක්ම සමරන පුද්ගලයා යන්නේ මරණයට එක්ක කියලා අවබෝධයක් නැහැ. මරණයට යන පාරේ සෑම අපේ තුවතරමේ අපි කියන්නේ ඒකට මයිල්ස්ටෝන් කියලා. ඒ කියන්නේ මේ හැතපුම් කණු. ඒ සතපුම් කණුවකම මරණයට තමයි කිට්ටු වෙන්නේ. නමුත් අපි ඒක පුද්ගලයා එක සමර තමයි යන්නේ. ප්‍රශ්නයක් නැහැ. හැබැයි මැරෙන්න යන අවස්ථාවේදී කලබල වීම සුදුසු නැහැ. සමර ආවා ලොකුම සාදය තමයි තියෙන්නේ අවසානයේ. අය එතනට ගිහිල්ලා කලබල වෙන්නේ. එහෙනම් මුලින්ම දකින්න ඕන මේ යන්නේ මරණයත් එක්ක. සෑම උපන්දිනයක්ම කියන්නේ මරණයට අඩියක් ලංවීමක්. එතකොට අපි යම රැස් කර ගැනීමට දැඟලීමද කියලා යුත්තේ අපිට ගෙනියන්න බැරි දේවල් මං කියන්නේ. නැත්නම් මොකද්ද මෙතන වෙන්නේ? පුද්ගලයා උපතේ සිටම මරණයට යනවා. ඔබ හිතන්න උපතේ සිටම මරණයට යනවා නම් මරණයට යන්නට දෙයක් හටගන්නේ උපතේදී. මරණයට යන්නට දෙයක් හටගන්නේ උපතේදී. ඒ කියන්නේ උපත තමයි හේතුව. ජරා ව්‍යාධි මරණ කියන්නේ ඵලය. එතකොට හේතුව තියන්නේ උපතේදී. ඒ උපත ලැබුව පුද්ගලයා තමයි මරණයටපත් වෙන්නේ. තම පුද්ගලයා උපත ලැබුවේ නැත්නම් මරණයටපත් වෙන දෙයක් නැත. ඒ උපතට හේතු වන්නේ මොකද්ද? පෙර කර්මයක් ගෙවීම සඳහා තමයි මේ උපතක් ලැබෙන්නේ. පෙර කර්මයක් ගෙවීම සඳහා. පෙර ඔබ කරන ලද කුසලයක් හෝ අකුසලයක් බලපෑම සඳහා තමයි මෙතන උප්පත්තියක් ලැබෙන්නේ. ඔබට සම්පූර්ණ අයිතිය තියෙනවා නව කර්ම සකස් කර ගැනීමට. ඒක ඔබේ choice එක. ඔබට අවශ්‍ය කාරණා සේරම සලසා දීලා තියෙනවා. ඒ වගේම ඔබට පුළුවන් ඒවා සලසා නොගෙන ඒවා පාවිච්චි නොකර ඉන්නත්. ඒකත් ඔබේ choice එක. නමුත් පුද්ගලික වශයෙන් ඉපදෙන සියලු දෙනාම ඔය උගලට අහු වෙනවා. උගලට අහු වෙලා ඉතින් අපි සියලු දෙනාම නව පව් කරමින් නව කර්ම සකස් කරමින් පව් හොපින් තව නව උප්පත්තියකට අවශ්‍ය කාරණා එකතු කර ගන්නවා. මේ ඇවිල්ලා කුසල සහ අකුසල වශයෙන්. පව් පින් වශයෙන්. හරිද? කුසල කියන්නේ කෞශල්‍ය, අකුසල කියන්නේ නිවන දැකීමට නොවන කෞශල්‍යයන්. ඒ කියන්නේ නිවන් මාර්ග, ඒ කියන්නේ ගැලවීමට මාර්ගය සොයනවා නම් ඒකට කියන කුසලය කියලා. ගැලවීම සඳහා උදෙසාම හේතු වන කාරණා. ගැලවීම සඳහා හේතු නොවන සංසාරය සඳහා හේතු වන කාරණා තිබෙනවා නම් ඒවට කියන අකුසල කියලා. පව්පින් කියන්නේ වෙන එකක්. මොකද පව්පින් කියන්නේ ඒකෙම මේ
අඩු මට්ටමේ ස්තරයක්. කෙසේ හෝ පුද්ගලයා දැකිය යුත්තේ ද මරණය, ජාතිය, ජරා මොකද ව්‍යාධි මරණ, ජරා ව්‍යාධි මරණ තමයි මේ ලොකුම තෑග්ග. ඒ තෑග්ග ලැබෙන්නේ පුද්ගලයා උපතේදී තමයි හටගන්නේ. දැන් උපත තියෙනවා, උපතට නිසා හම්බෙන තෑග්ග තියෙනවා මරණය. උපතට හේතු වෙන්නේ මොකද්ද? පෙර කර්මය ගෙවීම සඳහා තමයි භවයක් ලැබෙන්නේ. පෙර කර්මය කියලා මම හඳුන්වන්න උත්සාහ කරන්නේ භවය. භවයට හේතුව මොකද්ද? උපාදානය. උපාදානය කියන්නේ මොකද්ද? උපාදානයට හේතුව මොකද්ද? වේදනාව. වේදනාවට හේතුව මොකද්ද? උපාදානයට හේතුව මොකද්ද? තණ්හාව. තණ්හාවට හේතුව මොකද්ද? වේදනාව. වේදනාවට හේතුව මොකද්ද? ස්පර්ශය. පස්සේ ඝට්ටණය. පස්සයට හේතුව මොකද්ද? සලආයතන. ඇස කන නාසය දිවකය මන. ඒකට හේතුව මොකද්ද? නාම රූප. නාම රූප වලට හේතුව මොකද්ද? විඥානය. විඥානයට හේතුව මොකද්ද? නාම රූප. කතන්දර ගොඩක් කිව්වට ඔක් ගැන මම වැඩි කතා කරන්නේ නැත්නම් මම ඔක් ගැන අනන්තවත් දේශනා කරලා ඇති. ඒක නිසා මේ පටිච්ච සමුප්පාදය කියන ඔය 12 කොටස් 12 තමයි ඔය කිව්වේ, අනුලෝමව නෙවෙයි පටිලෝමව. ඔකට තේරෙනවද මේ පටිච්ච සමුප්පාදය තමයි හැමතැනම තිබෙන්නේ. සෑම ධර්ම කරුණකම තියෙන්නේ පටිච්ච සමුප්පාදය. සෑම සිතුවිල්ලකම තිබෙන්නේ පටිච්ච සමුප්පාදය. භාග්‍යතුන් වහන්සේ බුද්ධත්වයට පත් වෙනකොට පටිච්ච සමුප්පාදය අනුලෝම පටිලෝම ගලපමින් සිටියා කියලා අපි දන්නවා, පොතපතේ තියෙනවා සඳහන් වෙලා. ඒ ගැන කිසිදු සැකයක් නැහැ. මොකද ඒ තරම් අවබෝධයක් ලබාගත හැකි විෂය එක් පාඩමක් ඒක. උපත නම් හේතුව තිබෙනවා. හේතුව නිසා ඵලය ලැබෙනවා. මොකද්ද? මරණය. අනන්ත අප්‍රමාණ කාලයක් ඕක ඔය ආකාරයෙන්ම වෙමින් යනවා. එහෙනම් මරණය, ව්‍යාධිය, ජරාවටපත් වීම, අප්‍රියයන් හා එක්වීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම යනාදී ඕනෑම දුකකට හේතුව මොකද්ද? කොතනද බැලුවොත් එහෙම උපත. උපත ලබලා ඉවර වෙලා පුද්ගලයා මොකද්ද මේ ජීවිතේ? ඔබගේ ජීවිතයෙන් කල්පනා කරලා බලන්න. ඔබ මොකද්ද අද කරන්නේ? ඔබ මොකද්ද හෙට කරන්නේ? ඔබ මොකද්ද මේ කාලය කරමින් යන්නේ? ඔබ සමහරවිට පවුල් නඩත්තු කරනවා වෙන්න පුළුවන්. ඔබ ළමයි නඩත්තු කරනවා වෙන්න පුළුවන්. ඔබ රැකියාවක් නඩත්තු කරනවා වෙන්න පුළුවන්. ව්‍යාපාරයක් නඩත්තු කරනවා වෙන්න පුළුවන්. මං අහන්නේ ගැඹුරින් ඔබ හිතලා බලන්න, ඔබ මොකටද ওই වගේ දේවල් කරන්නේ? කවද වෙනකන්ද ඔක දඟලන්නේ ওই විදිහට බොරුවක දඟලන්නේ ඇයි? මට තියෙන ප්‍රශ්නයක්. දැන් මට නම් ඔක මේ තේරිච්ච ගමන් මට ටටක් ගාලා අවබෝධ වුණා. නමුත් මං ඒ කාලේ හිතලා බැලුවම මමත් ඕකම තමයි කරේ ඉතින්. නමුත් ඒක තේරිලා දැන් අපිට මෙහෙම කියන්න කවුරුවත් හිටියේ නෑනේ. ඒකට අපෙන් අහන්න දැන් මොකද්ද ඔය කරන වැඩේ තීරුම කියලා අහන්න කවුරුවත් හිටියේ නෑ අපිට. අදටත් මට නම් ඇහෙන්නේ වෙන දේශකයෙක් අහනවා මොකද්ද ඔය කරන වැඩේ කියලා. දැන් මම අහන්නේ ඒකට හරියන්නේ. මං අහන්නේ ඔබ හිතලා බලන්න, ඔබ මොකද්ද ඔය කරන්නේ? තව අවුරුදු 20ක් 30ක් ජීවත් වෙයි මොකොත්ම නොවුනොත්. කිසි අතුරු ආබාධයක් නොවුනොත්. මං අහන්නේ මොකද්ද ඔබ අචීව් කරන්න දඟලන්නේ? ඇයි මේ ජීවිතයේ සාර්ථකත්වයක් හොයාගෙන අපි යන්නේ? ඇයි පව් කරන්න කියලා අහන්න ඕනේ නැහැ. මෝඩකමට පව් කරනවා. ඇයි පින් කරන්නේ?
මං අහන්නේ ඇයි පින් කරන්න පැව් කරන්න එපා කියලා නෙවෙයි මං අහන්නේ මේකට ඇයි පරම නිෂ්ඨාවටපත් වෙන්නේ ඇයි මිනිස්සු මේ තරම් අන්ධ? ඒ කියන්නේ මිනිස්සු ඇයි මේ තරම් මේ උවමනාවක් නොදක්වන්නේ? යම්කිසි ආකාරයකින් නිර්වාණය කියන්නේ මොකක් හරිද කියලා මේ යම්කිසි දල සටහනක් හරි තියාගෙන ඇයි ඔබ අර පෘථග්ජනියෙක්සේ මේ ජීවිතයේ ගමන් කරන්නේ? මගේ තියෙන ප්‍රශ්නය. ඇයි සම්පූර්ණම මේ මාර්ගයට බහැලා මේ මොකද්ද මේ කියලා තියෙන්නේ කියලා හොයාගන්න. ඇත්තටම මේක දැක්කයින් පස්සේ ඔබට තේරෙනවා මොන විහිළුවක්ද මේ පුද්ගලයා කරන්නේ කියලා හැමදාම අපි. ඒ කියන්නේ ධර්මදේශනා කර කර මේක මේ නාම රූප විඥාන විඥානාවර කතන්දර කියනවා වඩා මං අහන්නේ පුද්ගලයා හිතලා බලන්න. සේරටම මුල තමයි උපත. දුක සැප යස ආයස ඔක්කොටම මුල තමයි උපත. අර වැස්ස වහිනකොට වැස්සට තෙමිලි ඉවර වෙලා උණ හැදුනන් පස්සේ අපි හිතනවා ඊළඟට නම් වැස්සට තෙමෙන්නේ මේ වැස්සට තෙමිච්ච නිසා තමයි මට උණ හැදුනේ කියලා. නමුත් කීයෙන් කී දෙනාටද හිතෙන්නේ උපත ලැබුණ නිසා තමයි මම වැස්සට තෙමුනේ. වැස්ස නිසා උණ හැදුනා නෙවෙයි අතට ඉපදුන නිසා තමයි මේ දුක ජරාවට මේ ව්‍යාධිය මට ඇති වුනේ. ඒ කියන්නේ මූලිකම තැන කවුද දකින්නේ කියන්නකෝ. මං කියන්නේ මම දැක්කෙත් නැහැ ඒ කාලේ. හරිද? නමුත් මට මෙහෙම කියන්න කවුරුවත් හිටියෙත් නැත. නමුත් මම දැන් කියනවනේ ඔබට. ඔබට ඇහෙනව නම් මේක. මං අහන්නේ මොකද්ද දැන් කරන්නේ අපි? ඒකන කිසිම දේශනාවක් නම් කරන්න හිතෙන්නේ නැහැ තවදුරටත් මට. මොකද මිනිසාගේ උද්‍යෝගය මදි මෙන්න මේ පරම නිෂ්ඨාවටපත් වීමට. එතකොට මට එන ප්‍රශ්නයක් මොකද්ද හේතුව? ඒ කියන්නේ පරම නිෂ්ඨාවට වඩා මේ භවයේ මේ ලැබිච්ච ජීවිතය මේන්ටේන් කරන්න දඟලනවා නම් යම්කිසි මෝඩයෙක්. ඉතින් මේ මෝඩයාට නිවන් උරුම වෙයිද කියලා මට ටිකක් මට ඉතින් අපරාධයක් කාලය. තේරෙනවද? මම උන්ට කතා කරන කාලේ මට අපරාධයක්. දැන් බුදුහාමුදුරුවෝම හිතුවේ නැහැ බුදුහාමුදුරන්ගේ මහා කරුණාවෙන් බුදුහාමුදුරුවෝ සියලුම මිනිස්සුන්ට පෙන්නලා දුන්න මෙහෙම එකක් කියලා. ඒ පෙන්නපු ගමන් ඒගොල්ලෝ ටක් ගාලා තේරුම් ගත්ත ඇත්තනේ මේ කතාව. ටක් ගාලා 100%ක්ම මාර්ගයට බැස්සා. දැන් අපේ මිනිස්සුන්ට කොච්චර පෙන්නුවත් මාර්ගයට බහින්න නැතිකොට මුකුත් ලොකුවට පෙන්වන්න දෙයක් නැහැ නේ. මෙතන අපිට ධර්මයක් වටහා ගැනීම මුකුත් ඕනේ නැහැ. end of the day end of our life කියලා තියෙනවනේ. ඒ කියන්නේ අපේ ජීවිතයේ අවසානයේ මොකක්ද අපිට ලැබෙන තෑග්ග? මරණය. දිව්‍ය ලෝක උප්පත්තියක් ඔබ ලැබුවා, බ්‍රහ්ම ලෝක උප්පත්තියක් ඔබ ලැබුවත් මොන පින් කරත්. හරිද? දිව්‍ය ලෝකයෙන් චුත වෙන්න කිට්ටු වෙනකොට දාඩිය දාගෙන දිස්නය සමාගයේ තියෙන ශරීර දිදුලන කමද නැති කරගෙන මහා කම්පාවකටපත් වෙනවා. එතනදී පවා ආයි මේ චුත වෙන්න ඔන්න මෙන්න තියලා දිව්‍ය පුත්‍රයෝ එහෙමයි තියෙන්නේ පොතපතේ. ඒගොල්ලෝ මරණයටපත් වෙනවා. කොයි ගොල්ලොත් මරණයටපත් වෙනවා. අපිට වඩා කාලය වැඩි ඉන්න මරණයටපත් වෙනවා. දැන් ඔබ හිතන්නකෝ ඔබ අවුරුදු 75 ජීවත් වෙන්නේ. අපි හිතුවොත් 75 ජීවිතේවත් දාලා යන්න ඔබට අමාරුයිනේ මරණ අවස්ථාවේ. අවුරුදු 75 කියන්නේ මොකද්ද කියලා බලන්නකො නිකන් දිව්‍ය කාලයක් එක අපි අරන් බැලුවොත් එහෙම. දැන් දෙවිවරු ඉන්න අවුරුදු 1000 ගණන්. ඉතින් ඒගොල්ලන්ට දාලා යනකොට කොච්චර අමාරුවක්ද ඔබ හිතන්නකෝ. අවුරුදු 1000 ගණනක් එකතු කරපු දේවල්. අවුරුදු 1000 ගණනක් විඳපු මතකයන්, විඳපු වින්දනයන්. අපිට මේ අවුරුදු 75 දාලා යන්න කොච්චර අමාරුද කියලා හිතන්න. පුද්ගලයාට. එතකොට මං අහන්නේ අපිට ලැබිලා තියෙන chance එක තමයි මනුස්ස භවයක අඩු කාලයකදී මරණයටපත් වෙන. එතකොට අල්ලගන්න පුළුවන් දේවල් ඉතාම අඩුයි. තේරෙනවද? එතකොට ඒ අඩු වෙලත් ඒක අතර ගන්නත් බැරුව අපි මේ දඟලන දඟලිල්ල මගන මේ මාර්ගයේ අහන ධර්ම මාර්ගයේ මේ නිර්වාණය කියන්නේ මොකද්ද? නිර්වාණය සාක්ෂාත් කළේ නැත්තම් ගොඩේමක් නැහැ කියලා දන්න කී දෙනෙක් අදටත් රැකියාවලට යනවාද කියලා හිතන්නකො. පවුල් නඩත්තු කරනවද කියලා හිතන්නකො. මට නම් ඇත්තටම ඒක ගැන හිතනකොට නිකම් මේ හරි අවුල්.
පිස්සු වගේ. කොහොමද මෙහෙම කරන්න කියලා. ඒකනේ ඔබට බැද්ද 100%ක්ම මේ මාර්ගයට බහින්න මේක සත්‍යයක් කියලා දන්නවා නම් එහෙනම් ඔබ තුල තිබෙන්න ඕන විචිකිච්ඡාවක් මේ ධර්මයේ පිළිබඳ. සැකයක් තියෙන්න ඕන. නැත්තම් මේ ධර්මයේ පිළිබඳ විචිකිච්ඡාව ඔබට නැත්තම් අපි දිමු සෝවාන් මාර්ග යන කෙනාගේ සෝවාන් ඵලයට එනකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡාව සීලබ්බත පරාමාස කියලා තියෙනෝනේ. මට මේ විශාකා මෙහෙම කරාය අරම කරාය කියලා කතන්දර නම් කියන්න වැඩක් නැහැ තේරුමක් නැහැ ඒක. විශාකලා කියන්නේ මේ දුක් විඳ විඳ රැකියා කරපු කට්ටිය නෙමෙයි. සුපිරි සැපවල හිටපු කට්ටිය. ඒක විශාකලා ගලප ගන්න හදන්න එපා මේ අද කාලේ මේ 250 මිනිස්සු. තේරුණාද? ඒක නිසා මේ 250 ඔබගේ ජීවිතේ ඔබ උදේ පාන්දර නැගිලා කට්ටක් කාලා රැකියාවට යන එක දකින්න ඒ විදියට. ඒක නිසා මම අහන්නේ ඔබට තේරෙන්නේ නැද්ද? ඔබ ඔය ගෙවන සෑම විනාඩියක්ම තප්පරයක්ම මේ භවයේ නඩත්තුව සඳහා ගෙවන මොනතරම් පුස්සක්ද කියලා. ඒ වගේම ඔබට තේරෙන්නේ නැද්ද ඔබ දන්නවා කියලා හිතුවට ධර්මය මම කෙනෙක්ව චිත්‍රේ මාගෙන නෙවෙයි කියන්නේ හොඳේ. මම සියලුම දෙනාට කියන්නේ. මට කිසිම කෙනෙක්ගෙන් පේන්නේ නැත අපේ දේශන අහන 100%ක්ම ධර්මයට බහැපු. පේන්නේ නැහැ කියන්නේ නැහැ කියලා නෙවෙයි. මට නොපෙනෙන ගොඩක් අය ඇති. මාත් එක්ක කතා නොකරන අපේ දේශනාවක් දෙකක් අහන අපට නොපෙනෙන කට්ටිය ඇති. දැන් ඒ කාලේ මමත් දේශනා කොච්චර ඇහුවා ස්වාමීන් වහන්සේලාගෙන් ජීවිතේට කෝල් එකක්වත් දීලා නැහැ. කිසිම ප්‍රශ්නයක්වත් යොමු කරලා නැහැ. මොකද මේ දේශනාවල තියෙන දේ මට හොඳටම වැටහෙනවා. මට ආයේ කතා කරලා අහන්න දෙයක් නැත. ඒ නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ අය අපෙත් ඇති කොහේ හරි. ඒගොල්ලෝ ගැන නෙවෙයි මම මේ කියන්නේ. ඒගොල්ලෝ 100%ක්ම මාර්ගයට බහලත් ඇති. ඒකනේ මේ ලෞකික ජීවිතේ පා කියලාම. මහාන වෙලා ඉන්නවා කියලා නෙවෙයි කියන්නේ හොඳේ. එතකොට මේ මං අහන්නේ අනිත් අයගෙන් ඔබට තේරෙන්නේ නැද්ද ඔබ අහු වෙලා තියෙන උගුල? ඒක නොතේරි කොච්චර බණ ඇහුවත් ඇති වැඩක් තියද කියලා හිතන්නවා. සෑම සියලු දෙයකටම හේතුව උපත. ආයේ කතා දෙකක් නැහැ ඒකනේ. ඒකනේ කවුරුවත් වැරදි කියන්න බෑ කාටවත්. උපත තුලත් අවුල තියෙන්නේ මැද. මැද කියන්නේ කොහෙද? වර්තමාන මොහොතේ. බුදුහාඳුර හැම දිනාටම කිව්වේ ඒ කාලේ සිටපු අතීතං නං මාගමේන අපටිකංගේ අනාගතං කියන කතාව අපි දන්න ඔක්කොම. අතීතය ඇවිල්ලා නැහැ. අතීතය ගෙවිලා අවසන්. අනාගතය ඇවිල්ලා නැත. නමුත් පුද්ගලයා මම ඊට දේශනා තුනකට කලින් මම පෙන්නුවා පුද්ගලයා සෑම අවස්ථාවකම සිටින්නේ අතීත ඒකට මම පෙන්නුවා කියන්නේ මම මුලින් පෙන්නුවා නෙමෙයි මට කලින් කට්ටිය පෙන්නුවා බුදුහාඳුර පෙන්නුවා. නමුත් මම පෙන්නුවා වෙන විදියකට අතීත මතකයන් නිසා අනාගත උපකල්පනයක් මත තමයි මේ වර්තමාන මොහොත ගොඩනගන්නේ කොයි වෙලෙත්. පුද්ගලයා ඒ වර්තමාන මොහොතේ තමයි මේ නඩත්තුවක් සඳහා මහන්සි වන්නේ කියලා. තේරෙනවද? එතකොට මං අහන්නේ ඒ නඩත්තු කරන ඒ වර්තමාන මොහොතත් අතීත මතකයක් සහ අනාගත උපකල්පනයක් නිසා නිර්මාණය වූවක් මිස එතන පවතින්නේ මෝහය මිස වෙන යම් දෙයක් නැත. එතන පුද්ගලයාට බැරිද මේ මෝහය අවබෝධ කරගන්න දල වශයෙන් හෝ මෝහයට තවත් නමක් තමයි විද්‍යාව කියලා භාග්‍යතුන් වහන්සේ කියන්නේ. හොඳේ. මෝහය සහ අවිද්‍යාව කියන්නේ දෙකම එකයි. ඒ කියන්නේ වර්තමාන මොහොත කියන්නේ මෝහය නම් කියලා මම දැන් හඳුන්වා දෙනෝනේ. එහෙනම් වර්තමාන මොහොත කියන අවිද්‍යාවම තමයි. ඉන් පරිබාහිර යමක් නැත. ඒතකොට මේ අවිද්‍යාවක් නඩත්තු කරන්නට තමයි පුද්ගලයා නැහින්නේ. එයින් පරම නිෂ්ඨාව සොයන්නේ නැති කෙනෙක් වේ නම්. තේරෙනවද? එතන මෝහය කියන්නේත් මායාව නම් මෝහයේ ඇතුළේ තමයි පුද්ගලයා මේ සිටින්න උත්සාහ කරන. අපි හිතමු දැන් සමහර දේශකයන්ගේ ශ්‍රාවකයෝ ඉන්නවා අතීතයත් අමතක කරලා අනාගතයත් අමතක කරලා මෝහයට වෙලා ඉන්නව පාඩුයි. හරි සතුටෙන් ඉන්න පුළුවන් කිය ඉන්න මෝහයට වෙලා. මෝහය කොහෙද සතුට මෝහයට වෙලා ඉඳලා හිටියා කියලා ඇති වැඩක් නැත. මෝහය කියන්නේ මොකද? අවිද්‍යාව. අවිද්‍යාවට වෙලා හිටියා කියලා ඇති වැඩක් නැත. මෝහයනු ගැලවිය යුතුයි. තේරෙනවද? මද්යෙන් පවා ගැලවිය යුතුයි.
එක් අන්තයක් අතහැරියා අනිත් අන්තය අතහැරියා මධ්‍යයට පැමිණියා මධ්‍යද අතහැරියා මජ්ජේ මන්තාන ලිප්පති මැදද ඇලෙන්න එපා ඇලෙන්න බැරි නම් එතන සිටින්නත් බෑ වැඩේ තියෙන්නේ මේ සත්‍ය දැකිය හැක්කේ එක මොහොතකට පමණයි ඒක තමයි කියන්නේ ශුන්්‍යතාවය අත්දකින අවස්ථාව ශුන්‍ය අවස්ථාව ඒ දැක්කයින් පස්සේ වර්තමාන මොහොතවත් වළංගු වෙන්නේ නැති එක වෙනම කතාවක්. ඒක තමයි කියන්නේ ආර්ය ඵලය කියලා. එතකොට වර්තමාන මොහොත මධ්‍යය කියන්නේ මුලාවක් කියලා පුද්ගලයාට හම්බ වෙන හඳුනා ගන්න පළවෙනි ස්ථානයට කියන සෝවාන් කියලා. සෝවාන් ඵලය. සෝවාන් ඵලයේදී නැති වෙන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස විචිකිච්ඡාව නැති වෙනවා කියලා කියන්නේ මොකද්ද? ධර්ම මාර්ගය මේකම තමයි ගැලවුම මේකම තමයි මේයින් හැර වෙන මාර්ගයක් නැහැ කියලා සත්‍ය අවබෝධ වීම. ඒ කියන්නේ ඒමයි සත්‍ය කියලා අවබෝධ වීම. එහෙම සත්‍ය අවබෝධ වෙච්ච කෙනෙක් අර මෝහය නඩත්තු කරන්න මොහොතක් හරි වැය කරයිද? මං අහන්නේ ඔබෙන් ප්‍රශ්නේ. තේරුණාද? මෝහය නඩත්තු කරන්න මොහොතක් හරි වැය කරයිද? තමාගේ දරුවගේ නාමයෙන් හෝ තමාගේ රැකියාවේ නාමයෙන් හෝ තමාගේ දෙමව්පියන්ගේ නාමයෙන් හෝ යම් කිසි අනුන් වෙනුවෙන් හෝ තමන් වෙනුවෙන් අපේ මිනිස්සුගෙන් අහලා බැලුවොත් අරයා වෙනුවෙන් ඉන්නව අරයා ළමයා ලොකු වෙනකන් ඉඳලා තමයි මේක මේ මාර්ගයට බහින්න ඕන මේ රැකියාව පොඩ්ඩක් යම් කිසි තැනකට ගෙනින්න ඕන මේ ව්‍යාපාරය යම් කිසි තැනකට ගෙනල්ලා තමයි මම මේ මාර්ගයට බහින්න ඕන පොඩි වැඩ වගේක් තියෙනවා පොඩි ණය වගේක් තියෙනවා ගෙවන්න මට එහෙමත් කතා කරලා දෙන කට්ටිය ණය වගේක් තියෙනවා ස්වාමීන් වහන්සේ ගෙවන්නේ ඒක ගෙවලා ඉවරලා මම කොහොම හරි මේ මහාන වෙනෝනේ මාර්ගයට බහිනවා තේරුණාද ඒ තමාගේ වෙනුවෙන් අපි අනුන්ගේ වෙනුවෙන් ඊට පස්සේ තමා වෙනුවෙන් මම යම් කිසි තව අවබෝධයකට ලැබලා අවබෝධයකට ඇවිල්ලා තමයි මේ ධර්ම මාර්ගය සම්පූර්ණයෙන් බහින්නේ ඉතින් අවබෝධයකට ඒමට නම් සම්පූර්ණ ධර්ම මාර්ගයට බැහැිය යුතුයි මං අහන්නේ එතකොට විචිකිච්ඡාව කියන මට්ටමක් ගැලවිලා කියන සෝවාන් වෙලාවක් තියනවාද කියලා ප්‍රශ්නය මම ඔබෙන් අහන මම උත්තර දෙන්න යන්නේ නැහැ ඉතින් වැඩක් නැහැ එතකොට සෝවාන් වෙලාවක් නැති නිසා තමයි මෝහය පැයක් හරි විනාඩියක් හරි නඩත්තු කරන්න උත්සාහ කරන්නේ මෝහය එතකොට මෝහය ඒ ලෙස නඩත්තු කිරීමෙන්ම තේරෙනවා මේ මාර්ගය පිළිබඳ දරුණු සැකයක් තියෙනවා මේ මාර්ගයට ගිහිල්ලා හරියයිද මම මේ කතා කරන්නේ ධර්ම මාර්ගයේ බැසලා ඉන්න පුද්ගලයන්ට පමණයි මම ගානේ කොහොමද ඔබ නඩත්තු කරන්නේ ධර්ම මාර්ගයේ මොන විනාඩියක් හරි මේ මාර්ගය නම් පරම නිෂ්ඨාවට පත්වන මාර්ගය පරම නිෂ්ඨාව කියන්නේ එකම ගැලවීම නම් මම කියන්නේ උපකල්පනා කරලා බලන්න මේ කල්පනා කරලා බලන්න ගැලවීම නම් මේ මාර්ගය හැර වෙනත් මාර්ගයක් නැහැ කියලා ෂුවර් නම් මොකද්ද ඔබ කරන්නේ මොකද වාඩි වෙලා ඉන්න කියලා කියන්නේ පරියංගගතව සිහිය දියුණු වෙනවා පටස් ගාලා සහ මුලාව ඊටාම පැහැදිලිව පේන්න ගන්න සෑම සියුම් අවස්ථාවකම ඔබ වෙනත් ක්‍රියාවක යෙදෙමින් කරන්න ගියොත් එහෙම වෙන්නේ අර මුලාව අහුවෙන්නේ නැහැ ගොඩක් වෙලාවට මොකද කය ක්‍රියා කරනවා කය ක්‍රියා කරන නිසා ඒ සඳහා මනස වෙහෙසීම සිදු වෙනවා එතකොට මං අහන්නේ 100%ක් ඔබ පරියංගගත වෙලා ඇයි දොරටු 6 තුලින් එන අරමුණු දිහා අර විදුලි පන්දම දල්වාගෙන බලන්න සිටින්නේ නැත්තේ දවසේ වැඩි හරියක්. දවසට පැය භාගයක් කරා කියලා ඇති වැඩක් නැහැ. ඉතින් වැඩක් නැහැ කියලා නෙමෙයි කියන්නේ. මං කියන්නේ ඔබට තේරුණා නම් මේක තමයි පරම නිෂ්ඨාවට යන එකම මාර්ගය මේ හැර වෙන මාර්ගයක් නැහැ කියලා තේරිච්ච අයගෙන් මං අහන්නේ මේ වෙන කාගෙන්වත් නෙමෙයි. ඇයි ඔබ තාම ලත වෙන්නේ? එතකොට ඔබට ඇත්තටම ෂුවර් නැද්ද මේ පරම නිෂ්ඨාවට මත් වෙන මාර්ගය මේක විතරයි කියලා ෂුවර් ගන්න නැද්ද? වැඩි කතන්දර ඕනේ නැහනේ. ඔබට ලැබෙන අවසාන තෑග්ග තමයි මරණය. මරණයට හේතුව මොකද්ද කියලා බැලුවම අවසාන කෙලවරේ තියෙන උපත. වෙන මොකුත් නෙවෙයි උපත. එහෙනම් උපත දැන් වෙලා ඉවරයි. දැන් වෙන්න තියෙන්නේ මොකද්ද? මරණය. මරණය කියන තෑග්ග තමයි හම්බ වෙන්න තියෙන්නේ. ඒ අතරතුර කාලය තමයි ඔබ ඉන්නේ මේ. මේ කාලය මොකද්ද කරන්න ඕන? ඔබ හිතන්නේ දැන් මේ කාලයෙන් මොකද්ද කරන්න ඕන? රැකියාවට යන්නද, ළමයි නඩත්තු කරන්නද, ව්‍යාපාරය බලා ගන්නද? මොකද්ද ඔබ කරන්න ඕන කියලා කල්පනා කරලා බලන්නකෝ.
මට කතා කරලා කට්ටිය කියනවා ස්වාමීන් වහන්සේ දේශනා දාන්නේ නැහැ නේද? අත්තලාමේ දේශනාවක් ඕනද කියලා කියන්නකෝ මං අහන්නේ. ඔබට දේශනාවක් තව අහන්න ඕනද කියන්නකෝ. දේශනා ලක්ෂ කෝටි ගණක් අහලා ඇතිනේ. දේශනාද ඕන ඔබට මොලේ පෑදෙන්නද ඕන ඔබට? කොහෙද මේ යන්නේ කියලා ඔබම තීරුම් ගන්න තමයි ඕන, වෙන මොකුත් නෙවෙයි. මම මේ පෞද්ගලිකව ඔබ කවුරුවත් චිත්‍රයක් මවාගෙන නෙවෙයි කියන්නේ. සමහර කට්ටිය අහනවා ආමුදුරු ඔබ වහන්සේ මට නේද කිව්වේ, මටම කිව්වා වගේ තේරෙනවා. ඒක ඔබට තේරුණාට මට එහෙම එකක් නැහැ. මට ඔබට කියනවා කියලා එකක් නෙවෙයි මම මේ කියන්නේ. මං කියන්නේ මේ බහුතරය මේක නෙවෙයිද? මේක නෙවෙයිද? ඔයගොල්ලෝ ඉන්න තානය මේක නෙවෙයිද? මම මේ කියන්නේ මගේ අතීත චිත්‍රයක් මවාගෙන, මගේ රූපේ, මගේ ජීවිතයේ අතීත චිත්‍රයක් මවාගෙන තමයි මම මේ අහන්නේ ප්‍රශ්නේ. මට අවුරුදු 3-4කට කලින් කියන කතාව, අවුරුදු 5කට විතර කලින් කියන කතාවක් තමයි මම මේ කියන්නේ ඔබට. මට තේරිලා 100%ම මාර්ගයට බැස්ස විදිය තමයි මම මේ කියන්නේ. රැකියා කරමින් නුවද 100%ම මාර්ගේ හොය. හැබැයි වැඩේ තියෙන්නේ මට ඒ කාලේ කිසිම බැඳීමක් තිබුණේ නැහැ කිසිම කෙනෙක් සමග. එතකොට මගේ අර මමත් එක්ක තමයි මට තිබුණේ සටන. මට කිසිම බැඳීමක් කිසිම වගකීමක් බලාපොරොත්තුවක් තිබුණේ නැති නිසා මගේ කතන්දරේ වෙනස් ඉතින්. ඔබේ කතන්දරේ ඔබෙන් පරිබාහිර අය වෙනුවෙන් ඔබගේ ජීවිතය වැය කරලා තියෙන ගොන් කතන්දරයන්නේ ගොන්. ඒ කියන්නේ අදම මෝඩ ඕලාරික තත්ත්වයන් ඔබගේ තියෙන්නේ. මං අහන්නේ ඔබට තේරිලා නැද්ද පරම නිෂ්ඨාවට පත්වන මාර්ගය මෙයයි කියලා. ඒක නිසාද ඔබ තාම ලත වෙන්න ගිහි ජීවිතේ. මං අහන්නේ 100% මාර්ගයට බහින්නේ කවද්ද? ඔබ සියල්ල අතාරින තෙක් ස්වභාව ධර්මයද බලාගෙන සිටින්නේ. හොඳේ. ඔබ හිතන ස්වභාව ධර්මය කියන තව හරි බලන් ඉන්න CCTV කැමරාවක් වගේ එකක් කියලා. CCTV කැමරාව බලන් ඉන්නේ මූ ඇත්තටම තේරුම් අරන්ද තියන්නේ මේ පරම නිෂ්ඨාවට පත් වෙන මාර්ගය කියලා. තේරුම් අරන් නම් ඇයි මූ ලත වෙන්නේ ගිහි ජීවිතේ? එහෙනම් මූ තාම තේරුම් අරන් නැහැ. මම මේ ස්වභාව ධර්මයේ ශක්තිය ක්‍රියාත්මක වන ආකාරය කියන්නේ වෙන වචන වලින්. ඔබේ පැත්තෙන් ඔබ මාර්ගයට බහින්නේ නැත්නම් අර පැත්තෙන් ඔබට ලැබෙන්න යුතු දේ ලැබෙන්නේ නැත. ලැබිය යුතු දේ කියලා කියන්නේ ඔබගේ තුල තිබෙන දේවල් අතහැරීම සිදුවන්නේ නැත. ඔබගේ තුල දේවල් අතහැරීම සිදුවීමට නම් ඔබට මාර්ගය අවබෝධ වුණා කියලා පෙන්වන්න ඕන. ඔප්පු කරලා පෙන්වන්න ඕන. ඒ කියන්නේ මාර්ගයක් අවබෝධ වෙච්ච කාරණා නෙවෙයි, මේක තමයි පරම නිෂ්ඨාවට එකම මාර්ගය කියලා ඔබ තුලින් ඔබ ඔප්පු කරලා පෙන්වන්න ඕන. එතකොට ඔබට තවදුරටත් ගිහි ජීවිතේ නඩත්තු කිරීම කළ නොහැකි. අන්න එතකොට තමයි ස්වභාව ධර්මයේ දකින්නේ මූ ඇත්තටම මාර්ගය දැකලා ඇත්තටම නිෂ්ඨාවක් හොයන පුද්ගලයෙක්. එහෙනම් මූ තුලට මොකද මේ ධර්මය ලබා ගැනීමට නම් ඔබට කොන්දක් තිබිය යුතුයි. ඒ කියන්නේ ඔබට උගේ ඍජු භාවයක් තිබිය යුතුයි. අපි කියන කොන්ද කෙලින් තිබිය යුතුයි. මලත් මම මේ මාර්ගය හැර වෙන මාර්ගයක්, ඒ කියන්නේ මේක නම් මාර්ගය කියලා අවබෝධ වුණා නම් දල වශයෙන් හෝ මේ හැර වෙන මාර්ගයක් නැහැ කියලා අවබෝධ වුණා නම් ඔබ තව මොහොතක් කෑම වේලක් හොයන්නවත් උත්සාහ කරන්නේ නැත. කන්න ලැබුණා ඔන්නක තමයි ශ්‍රමණ වෙනවා කියලා කියන්නේ. අනුම්මත යැපෙන්න මට කෑම ස්වභාව ධර්මයෙන් ලැබේවි, මට ඉන්න තැන ස්වභාව ධර්මයෙන් ලැබේවි, මම මාර්ගයට බහිනවාමයි. ඒ නිසා ඔබ සියල්ලම අත්හැරියොත් ඔබට ගෙවන්න විපාක තියෙනවා නම් ඒක ගෙවන්න සිද්ධ වෙනවා. පසු කාලීනව ඔබ හිතන්නකෝ ඔබ කාගේ හරි කකුලක් කඩලා තිබුණා කියලා. ඒ කකුල අනිවාර්යෙන් කැඩෙනවා ඔබගේ මේ මරණයට ප්‍රථම. ඒව වෙනම කතා. නමුත් ඔබ 100%ම මාර්ගයට බැස්සොත් ඔබට ඇත්තටම ප්‍රශ්න ඇති වෙන්නේ නැත. ඔබට සියලුම දේ ලැබෙන්න පටන් ගන්නවා. ඔබගේ නිර්වාණ මාර්ගයට ගමන් කිරීමට අවශ්‍ය දේවල් ලැබෙන්න පටන් ගන්නවා ඔබට. අපිට නිර්වාණ අධ්‍යක් කියලා අධ්‍යක්යෙන් පස්සේ ඔබට ලැබෙන ලැබීම් තියෙනවා. ඒවා මායාවේ ලබා දෙන ලැබීම්. ඔබ මරණයට එක්ම ටෙස්ට්. අපි කියන්නේ මේ පරීක්ෂණය කිරීම මායාව සිදු කරනවා. හොඳ ඒක මම පසු කාලීනව පස්සේ අර පෞද්ගලික ආමුණක් කියලා දෙන්න කොයි ආකාරයෙන් සිද්ධවන්නේ කියලා. ඒ හැරෙන්න ඔබ තුල ඔබගේ තුල තිබෙන ඒ දොර ඕපන් මේ විවෘත කරන්නේ නැති තාක් ස්වභාව ධර්මය ඇතුළට එන්නේ නැත. ඒ නිසා පොඩ්ඩක් දොර අරගෙන හොරින් බලන් හිටියා කියලා ඇති වැඩක් නැත. තේරුණාද? මං අහන්නේ ඔබට තේරුණොත් එළියේ ඉන්නවා ගැලවුම්කාරයෙක් කියලා.
ඇතුලේ ඉන්නේ ඔබව මරන්න නම් කවුරු හරි හිතන්නකෝ ඇතුලේ ඉන්නව මරන්න කිසිප දෙනෙක් එක එක ආයුධ තියාගෙන ඔබව. එළියේ ඉන්නවා ඔබගේ ගැලවුම් කාර්යය. ඔබ දොර චූට්ටක් කරන් හිටියා කියලා වැඩක් ඇත්තේ නැහැ. ඔහුට එන්න අවසර දෙන්න ඕන සම්පූර්ණ දොර ඇරලා. ඔහු එන්නේ නැහැ මේ ඔබ අවසර නොදෙන තාක් කියලා හිතන්නකෝ. මම මේ එක එක උපකල්පන ගෙනල්ලා කියන්නේ ඔබලට තේරෙන්න කියන්නේ මෙච්චර කල් කියලා තේරුන්නේ නැහැ කියන්නේ. ඉතින් හිතා ගන්නකො මානසික මට්ටම. ඉතින් මං අහන්නේ ඔබ සබා ධර්මයට ඇතුළට එන්නට දොර අරින්න තාක් දොර නොහරින්න තාක් සබා ධර්මය ඔබ තුළට එන්නේ නැත. එහෙනම් ඔබ 100%ක්ම මේක තමයි මාර්ගය කියලා අවබෝධ කරග මොකද්ද ලොකු අවබෝධයක් නැහැ මං ආයි කියන්න. උපත තමයි යවුල. ලැබෙන තෑග්ග තමයි මරණය. තේරෙනවද? ඕක තේරුම් ගත්තා නම් ඇතිනේ කොච්චර කරත් මෙච්චරම තමයි කියලා තේරුම් ගන්න. කොච්චර මේ ගිහි ජීවිතේ දඟලුවත් ප්‍රතිඵලය වෙන්නේ මරණය කියලා තේරෙනවා නම් ඒ ලෙඩ වෙන මාරයක් පාසේ ඔබට තේරෙනවා නම් උපත තමයි හේතුව මේකට කියලා. එතනින් එහා තවදුරටත් ගිහි ජීවිතේ මොකද්ද කියන්නකො සාක්ෂාත් කරන්න තියෙන්නේ ඔබට. ඒක ඇස්සේ නිර්වාණ මාර්ගයත් ඇහිලා බුද්ධ කාලයක මෙන්න මේ වගේ මනුස්ස භවයක් ලැබිලා අස ගණනාසයත් හොදට වැඩ කරන කාලයක මොනවද කරන්න කියලා ඔබ හිතන්නකො කල්පනා කරලා මොකද්ද ඔබ කරන ගොංකම කියලා හිතන්නකො. ඊටම දුර්ලභ කාලයක ඉපදිලා දුර්ලභ ඔක්කොම ලැබෙන තියෙන දේ ඔක්කොම ලැබිලා බුද්ධ සද්ධර්මයත් එහෙනකොට තාමත් ලෑස්ති වෙලා රැකියාවට යනවා නම් තාමත් ලෑස්ති වෙලා ළමයට කන්න දෙනවා නම් තාමත් ලෑස්ති වෙලා දෙමව්පියන් රැකවරණය කරන්න උත්සාහ කරනවා නම් තාමත් ලෑස්ති වෙලා කණ්ණාඩියෙන් මුණ බල හැඩ වෙලා යන්න හදනවා නම් තේරුණාද අපිට මේ ධර්මයේ යම්තම් කන වැටිච්ච වෙලේ ඉඳන් පිස්සුවෙන් වගේ හෙව්වේ මම පෞද්ගලිකව. ඒක දන්න නිසා තමයි බය නැතුව ඔබට කියන්නේ මේ. ඒ කොන්ද නිසා තමයි මම මේ කියන්නේ ඔබට. මම කරන ඔබට කරන්න බැරි එකක් වන්නේ. එතකොට ඔබ හිතන්නේ එහෙම තියාගෙන අපි හිතමු රැකියාව කරන්න වෙලා තියෙනවා මේ මොකක් කර හේතුවක් මත කියන්නේ රැකියාව කරන වෙලාව හැර ඔබට පැයටයි වැඩ කරන්න ඉතුරු පැය ගානම සම්පූර්ණ මාර්ගයේ පමණයි. ඒකට වැඩ කර එකක් නෙවෙයි මම කිය සම්පූර්ණ මාර්ගයේ බව සම්පූර්ණ හොයන්න ගත්තොත් ඔබේ අර රැකියාව කරන කාලේ ටිකින් ටික අඩු වෙනවා. රැකියාවට යන්න තියෙන කැමැත්ත ටිකින් ටික අඩු වෙනවා. පවුල නඩත්තු කරන්න තියෙන කැමැත්ත ටිකින් ටික අඩු වෙනවා. දෙමාපියන් නඩත්තු කරන්න තියෙන කැමැත්ත ටිකින් ටික අඩු වෙනවා. සම්පූර්ණ ආත්මාර්ථකාමී ගමනක් හොඳයි මේක. මම ඇත්තටම කනගාටු වෙනවා මේක මෙච්චර දේශනාවලින් පසු මට මේ වගේ දේශනාවක් කරන්න මේ වගේ කතන්දරයක් කියන්න සිදුවීම පිළිබඳ. තේරුණාද? ඇත්තටම කනගාටුවක් තියෙනවා ඒ පිළිබඳව. ඒ ඊටාම ගැඹුරු ධර්ම දේශනා කරලා මේ අවසානයේ කියන්න වෙලා තියෙන මෙන්න මේ වගේ කතන්දර. ඒක නිසා තේරුම් ගන්න ඔබගේ තුලින් ඔබ දොර විවෘත කරන තාක් සබා ධර්මයේ ඔබ තුලට පැමිණෙන්නේ නැත. ඔබ ටික ටික දොර අරින නිසා තමයි ටික ටික සබා ධර්මයේ ඔබ තුලට පැමිණෙන්නේ. සෑහෙන කාලයක් ඔබට යන්නේ මේ ධර්මයේ තේරුම් ගැනීමට. මම දොර ඇරිය පයින් ගහලා දොර කැඩිලා යනවා. ඒක දොර වහන්නවා මොකක්ක කතන්දර නැත. පළවෙනි අහුණ ගමන් මෙහෙම නිර්වාණය කියලා කතන්දරයක් තියෙනවා කියලා. එතකම් මම නිර්වාණය කියන්නේ මොකද්ද කියලා කින්ද මන්දවත් දැනන් හිටියේ නෑනේ. මම එතකොට ඔබ දන්නවනේ ක්‍රිස්තියානි ආගමත් ෆලෝ කරන්න පටන් ගන්න තිබුණේ. ඒ කියන්නේ යන මන් නැතුව ඒ කියන්නේ මොකක් හරි ගැලවීමක් ඇද්ද ජීවිතේ මොකක් හරි මේ පොයින්ට් එකක් ඇද්ද මම කිසි වැලියු එකක් තියෙන වටිනාකමක් තිබෙන. කියලා සියලු දේම කරලි ඉවරලා මොකද්ද තව කරන්න තියෙන්නේ කියලා වගේ එකකින් මම හිටියේ අවුරුදු 28 විතර වෙනකොට. සමහරවිට අවුරුදු 75 දී කරගන්න බැරි කට්ටිය ඉන්නවා. නමුත් අපි ඒක අපිට ලැබුණ වෙලාව මේ ලැබීම ඉක්මනින්ම කරලා එහි මේ හිස් බවක් තියනවා කියලා දැනගන්න. එතකොට මම එහුවේ එතකොට මට ඇහෙන්නේ නිර්වාණය කියන මාර්ගයක් තිබෙනවා. නිර්වාණය නිසා මෙහෙම එකක් තිබෙනවා. සියලු දුක අපසන් වෙනවාය. එච්චර කතන්දර මුල දැවුන්නේ නිර්වාණය කියලා මාර්ගයක් තිබෙනවාය. එච්චරයි. ඒක වුණ වෙලේ ඉඳන් පිස්සුවෙන් වගේ මොකද්ද මේ නිර්වාණය කියලා හොයන්න ගත්තා. එම්බලා තමයි අද මෙතන ඉන්නේ. මේ ඉන්න තැන මම දැන් අද ඉන්න තැන ඔබට හිතන්නවත් බැරි නිදහස් තියෙන තැන. ඒ කියන්නේ ඔබට හිතන්නවත් බැරි තරක්.
උපකල්පන සියල්ල නවත්තන්න කොයි වගේද මේ අධිගමනය ලැබුවම කොයි වගේද අර වගේ අරක ලැබුවම මේ කොයි වගේද කතන්දර ඔක්කොම වෙනස් වෙනවා ඇත්තටම අධිගමනය ලැබුවෙන් පස්සේ. එතකොට තේරෙන දේ තමයි සදාකල් ඔබ හිටියේ නිවනේද? ඇත්තටම මට පෞද්ගලිකව මතක නැහැ ඒ කාලේ හිටපු දුක මොකද්ද අර කාලේ හිටපු දුක මොකද්ද මම සෑහෙන දුක් විඳු මිනිහෙක් වගේම සෑහෙන සැප විඳු මිනිහෙක් මට ඔය සැප දුක කතන්දර සේරම දැන් නම් ඇත්තටම පෞද්ගලිකව මතක නැත මොකද මට හිතෙන්නේ සදාකල් නිවනම තමයි තිබුණේ දා ඉදම් තේරෙනවද සමහර මට කියන මාත් එක්ක මගෙන් අහලා තිබුණා නිශ්චිත රූපය නිශ්චිත රූපය අනුමාන රූපය පිළිබඳ දේශනාවකදී මම කියපු කතාවක් අර මාර්ගඵල හා සසඳල පෙන්වන්න කියලා. ඇත්තටම මට මේ දේශනාව මතක නැහැ බොරු කියන්න ඕනේ නැහනේ. මොකද මේ දේශනාව කිව්වා කියලා ගම මට අහන්නේ මම සාමාන්‍ය මං කරපු දේශනාවක් ආපහු අහන්නේ නැත. අහන්නේම නැත. තේරුණාද? ඒ දේශනා කරන්නේ ඒ ස්ථානවලදී ඒ කට්ටියට ඇහෙන්න මිසක් අර මම කරන දේශනාවක් හැටියට දකින්න එපා ඔය කිසිම දේශනාවක්. මොකද මේ මම නිකන් අතරමැදියේ පමණයි මම කියන පුද්ගලයා. තේරුණාද? ඒක නිසා මම මේක මේ දේශනාව අහන්න උත්සාහ කරා. මට තේරෙනවා මේ දේශනාවේ කියන්නේ මොකද්ද මම මේ නිශ්චිත රූපය කියලා කියන්නේ මොකද්ද අනුමාන රූපය කියන්නේ මොකද්ද නිශ්චිතය තුල අනුමාන රූපය මොකද්ද කතන්දරේ නමුත් ඔබ ඒක පැහැදිලි කරොම් මට මෙන්න මෙහෙම එකක් මම කියලා තියෙන්නේ කියලා. එතකොට මම දන්නවා ඔබට තේරුම් අරන් තියෙන්නේ හරි එකද වැරදි එකද. එහෙනම් ඒකට අනුව කොහොමද? ඇත්තටම වැඩක් නැති කතාවක්. අධිගමලාභයෙන් සකෘදාගාමි සෝවාන් සකෘදාගාමි අනාගාමි රහත් මාර්ගඵලවලදී නිශ්චිත අනුමාන රූපය නිශ්චිතය තුල අනුමාන රූපය පැහැදිලි කර ඒගොල්ලන්ට වැටහෙන්නේ කොයි ආකාරද කියලා අහලා තියෙන්නේ. වැඩක් නැහැ ඔය දත් එකතු කරන්න එපා. දත්ත වැඩක් නැහැ මහත්තයෝ මං කියන්නේ. හරිද? මං කියන්නේ 100% බහින්නකො මාර්ගයට. දැනටවත් බහැලා නම් ඉන්නේ ඉතින් මේ කතන්දර වැඩක් නැහැ. මං කියන්නේ 100% බහැලා මාර්ගය දොර විවෘත කරන්නකො සෝභා ධර්මයට අතුලට එන්න. එතකොට නිශ්චිත මොනවද අනිශ්චිත මොනවද ඔය කතන්දර ඔක්කොම තමාටම තේරෙන්න ගන්නවා. කිසිම කෙනෙක්ගෙන් අහන්න කිසිම අවශ්‍යතාවයක් ඇතිවන්නේ නැත. තමාගේ ගුරුවරයා බවට තමාපත් වෙනවා. එතකොට මගේ දැනුමම තමයි ඔබට ලැබෙන්නේ. එතකොට ඔබට මට කතා කරන දෙයක් ඇත්තම ඉතුරු වෙන්නේ නැහැ අවසානයේ. ඔබ කියන මාතෘකාවේ අන්තර්ගතය මම දන්නවා. මම කියන මාතෘකාවේ අන්තර්ගතය ඔබ දන්නවා. අර භාගතුන් වහන්සේ අවිධර්මයේ දේශනා කළා පල්ලෙහාට ඇවිල්ලා සාරිපුත්ත හාමුදුරන්ට කියනවා මාතෘකාවකම සාරිපුත්ත හාමුදුරන්ට අන්තර්ගතය වටහෙනවා. දැන් භාගතුන් වහන්සේ ඇවිල්ලා අන්තර්ගතයේ සේරම කියන්න ගියොත් එහෙම වෙන වැඩක් නැති වෙනවා. එතකොට බුදුන් වහන්සේ බලන හොඳම පුද්ගලයා කවුද මේක කියන්නේ? සාරිපුත්ත හාමුදුරන්ට කියනවා මේ මාතෘකාවත් එක අන්තර්ගතය සාරිපුත්ත හාමුදුරුවෝ කියන සාරිපුත්ත හාමුදුරන් ගෝලයන්ට කියනවා. ඊට පස්සේ භාගතුන් වහන්සේ පසු කාලේ හම්බුණා මෙන්න මෙහෙම අපි තේරුම් ගත්ත කියනකොට 100% නිවැරදි. සාරිපුත්තයන් එසේම දේශනා කළා තියෙනවා කියලා කියනවා. ඔය ආකාරයෙන්ම තමයි මම දේශනා කරෙත්. ඕකම තමයි මගේ හිතේ තිබුණත් කියලා භාගතුන් වහන්සේ කියනවා. මේක කොහොම තමයි මම මේ කියන්න උත්සාහ කරේ කියලාත්. එතකොට හරි. මං කියන්නේ කතන්දර ධර්ම එකතු කරන කතන්දර සේරම නාම රූප විඥාන ආරම්මණං අපටිච්ච සමුපාද කතන්දර ඔක්කොම අමතක කරලා ඔබ මාර්ගයට වාඩි වෙන්න. උපත තමයි අවුල. ත්‍යාගය තමයි මරණය. ඔච්චරයි තේරුම් ගන්න තියෙන්නේ. ඒ දෙක අතරමැද කාලයක තමයි අපි මේ ජීවත් වෙන්නේ. තේරුණාද? ඒක ඇතුලේ අපි මොකද්ද මේ කරන්නේ? කරන දේ පුස්සක් කියලා වැටහුණොත් සම්පූර්ණ මාර්ගයට බහින්න ඔබට තේරෙනවා නම් පරම නිෂ්ඨාව තමයි එකම ගැලවුම නිවන පමණයි. ඒකට කරන්න ඕන මාර්ගය ඔබට තේරෙනවා නම් යෝනිසෝ මනසිකාර්යය පමණ කරන්න තියෙන එකම මාර්ගය. යෝනිසෝ මනසිකාර්යය කරන්න නම් දොරටු 6 දිහා සුපිරි විමසිලිමත් දෑතින් බලා සිටිය යුතුමයි. සුපිරි විමසිලිමත් දෑතින් බලා සිටින්න නම් මුලින් වාඩි වෙන්න. ශරීර ක්‍රියාකාරකම් නවත්තන්න. පැත්තකට වෙලා වාඩි වෙලා බලන් ඉන්න. ශරීර ඒක මෝහ මට්ටමක් නෙවෙයි ඒක. ඒක තමයි සිහිය දියුණු කරන්න පුළුවන් කෙටිම මාර්ගය. තිත්තං ජනං නිසින්නව සයනව කියලා තිබුණාට නිසින්නව තමයි හොඳම. වාඩි වෙන්න.
ඒකේ අර මේ පරියංගගත වීම සඳහා විශ්ව ශක්ති කතන්දර ශක්තියගත ගලා ඒම කතන්දර ගොඩක් තියෙනවා. ඉතින් ඒව වැඩක් නැහැ කිසිම කෙනෙක්ට පරියංගගත වෙන්න බැරි නම් වාඩි වෙලා ඉන්න කොහේ හරි. වාඩි වෙලා කල්පනා කරන්නකෝ. දොරටු දිහා බලාගෙන සිටින්නකෝ. වාඩි වීම කියන්නේ අපි කොයි වෙලෙත් කරන ක්‍රියාවන් නිසා තමයි පරියංගගත වීම විශේෂ ඉරියව්වක් හැටියට නම් කරන්නේ අපි. එතකොට පරියංගගත වීමේදී ඔබට කොයි වෙලෙත් එනවා කෝල් එක වෝනින් කෝල් එක මේ කෝෂන් එකක් දැනුම් දෙනවා. උඹ වාඩි වෙලා ඉන්නේ මෙන්න මේ දේ කරන්න. එහෙනම් මේ දේ කරපන්. කතන්දරේ හදාගෙන සිත තුල යනකොට අපිට ටක් ගාලා එනවා කෝල් එක. උඹ වාඩි වෙලා ඉන්නේ පරියංගගතව. එහෙනම් මේ දේ කරපන්. ඒක විනාඩි 10කට 15කට 20කට 30කට පැයකට පස්සේ වෙන්න පුළුවන්. දැන් වාඩි වෙලා ඉඳිද්දි සිද්ධිය තමයි අපි කොයි වෙලේ වාඩිලා ඉන්න නිසා ඒ කෝල් එකේ එන්න සෑහෙන පරක්කු වෙනවා. නොදැනීම වෙන වෙන ලෝකවල කයි කතන්දරවල අපි ඉන්නවා. අතීත මතකයන් අනම්මනම් කතන්දර. ඒ නිසා තමයි පරියංගගත වීම. දැන් හිතන්නකෝ වෙන වෙන දේවල් කර කර මල් වවයි ලෝලු වව හිටියා කියලා. පන්සල් හදාද. එහෙන් ගොඩනැගිලි හදාද. එදිනදා කාර්යාලය රැකියා කරමින් ඔය නොදැනීම කතන්දරවල තමයි ඉන්නේ නොදැනුවත්වම. ඒකයි විශේෂ තියෙන්නේ පරියංගගත වීමේ. එතකොට මනසට කොයි වෙලෙත් වැටහෙනවා මේ ඉන්නේ ඉරියව්ව වෙනස්. මේ ඉරියව්ව මොකටද මම මේ ඉරියව්වේ ඉන්නේ? ඉරියව්වේ ඉන්නේ මේක මේ මාර්ගෙට 100ක් බහින්න ඕනකම නිසා. එහෙනම් මම මේ ඉරියව්වේ ඉන්නේ වැඩක් කරන්න තමයි මම මේ ඉරියව්වට ආවේ. නැතුව මේ දිනදා සිද්ධියක් නෙවෙයි. එහෙනම් ටක් ගාලා අර වෝනින් කෝල් එක අර කෝෂන් එක එනවා. අම්බ වාඩි උනේ මේකට ඒ දෙක කරා. එතකොට විඥාණයට වැඩිය දඟලන්න බෑ. ඉතින් මුකුත් නැහැ කතන්දර. දොරටු 6 දිහා බලාගෙන සිටින්න තියෙන්නේ. දැන් ඔබ දන්න ධර්ම කරුණු මැකෙන්නේ නැහනේ. ඔබ දන්න ධර්ම කරුණු තියෙන අනන්තවත් එකතු කරගත්ත. ඔය සියල්ලම ගානට ගැළපිලා පේන්න ගන්නව යන්නේ වෙලාවට. කොහොමද සිතුවිල්ල සකස් වෙන්නේ? කොහොමද මේක එන්නේ? මේක කොහොමද නිශ්චිත රූපය වෙන්නේ? කොහොමද මේක අනුමාන රූපය වෙන්නේ? කොහොමද නිශ්චිත තුල අනුමානය වෙන්නේ? මේක කොහොමද සම්පූර්ණ චිත්‍රය බවට පත් වෙන්නේ? කොහොමද මේක සැකිල්ල බවට පත් වෙන්නේ? මේ සිතුවිල්ල හොඳේ. ඕන සිතුවිල්ලක් ආයතන හරහා සකස් වෙන කොහොමද සැකසෙන්නේ? ඒ හරහා කොහොමද මම සැකසෙන්නේ? මම හරහා කොහොමද ලෝකය සැකසෙන්නේ? මගේ ලෝකය සැකසෙන්නේ? ඔක්කොම පේන්න ගන්නවා පින්වතුනි ලස්සනට. හැබැයි වැඩේ තියෙන්නේ ඒකට ක්‍රියාත්මක වීම සුදුසු මේ අනිවාර්යයෙන්ම විය යුතුයි. 100% මාර්ගය බහින්න බැන්න සම්භාවිතාවක් වශයෙන් වැඩි කාලයක් මාර්ගයට ඒ කියන්නේ වැඩි දොර අඩවල් කරන් ඉන්නේ නැතුව දොර වැඩිපුර අරලා තියන්න සම්පූර්ණ අරින්නත් එපා එහෙනම් බය නම් ෂුවර්ම නැත්තම් දොර සම්පූර්ණ අරින්න එපා බාගෙට අරගෙන ඉන්න බාගෙටත් වඩා පොඩ්ඩක් වැඩි සෝවාදහම සපෝට් එක දෙවි ඉතුරු ටික අරගන්න දොරේ ඔබ මේ යන්තම් දොර අඩවල් කරගෙන ගිහි ජීවිතයේ සුපිරිසප විඳ සුපිරිසපත් නෙවෙයි දුක විඳ උඩ පැන පැන දුක විඳ මේ නිර්වාණ මාර්ගයේ යනවා කියලා කයි කතන්දර කියන ඉඳලා වැඩක් ඇත්ත ගන්න නැත මම මේ දේශනාව මම මෙහෙම කතාවක් කියන්න හේතු වන්නේ මට කිසිම ගැඹුරු ප්‍රශ්නයක් යොමු වන්නේ නැහැ කිසිම කෙනෙක්ගේ කිසිම මාර්ගයක මෙන්න මේ වගේ තැනක ඉන්නවා කියලා කිසිම දෙයක් අපිට කතා කරලා කියන්නේ නැහැ කිසිම කෙනෙක් අන්න ඒක නිසා මට ඇති වෙනවා මේ උන්ට බණ කියනට හොඳ නිකන් ඉන්නවා කියන එක තේරුණාද ඒ කියන්නේ කොච්චර ගැඹුරු කතන්දර ඔබ හිතන්න නිර්වාණයෙන් ඔබේ තියෙනවා මේ විශ්වය පිළිබඳ ඊටාම ගැඹුරු දැනුමක්. ඒක කතා කරන්න කිසිම මිනිහෙක් මේ ලෝකේ නැහැ කවුරුවත්. සමහර භාවනාවලදී මට ලැබෙන දැනුම් සම්භාරයන් තියෙනවා ධර්ම කරුණු තිබෙනවා. මම මේ භාවනා නැගිටලා කල්පනා කරන කාත් එක්කද මම මේක ගැන කතා කරන්න පුළුවන්. කතා කරන්න හේතුව තමයි වෙන කෙනෙක්ගේ දර්ශනයෙන් ඒ දැක්ම දැක්කොත් ඔහුගේ තියෙන වොකැබියුලරි එක කියන මොකද වචන ගබඩාවෙන් අපිට ඒක තව කෙනෙක්ට සරලව පැහැදිලි කිරීම සඳහා යම්කිසි උදව්වක් ගන්න පුළුවන්. එතකොට මම කල්පනා කරනවා මේ කරුණ සම්බන්ධයෙන් ඒ කරුණු පිළිබඳ මතකයේ තිබෙන්නේ පැය 2 3ක් 4ක් 5ක් 6ක් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒ ගැන ફોකස් වෙන්න ඒ පිළිබඳ සාකච්ඡා නොකරොත්. හොඳද? ඒක ඔබට පසු කාලීනව මේ වගේ සිද්ධි තේරෙවි. ඒතර මම කල්පනා කරනවා කාත් එක්කද මම මේ දේශනාව ගැන කතා කරන්න සුදුසු. ඇත්තටම
කනගාටුවක් ඇති වෙනවා මට කවුරුවත් පේන්නේ නැහැ එහෙම දෙයක් කතා කරන්න පුළුවන්. මම දන්න සුපිරි ස්වාමීන් වහන්සේලා ඉන්නවා. නමුත් මම දන්නවා ඒ කතා කර ගමන් ඒගොල්ලෝ දෙන උත්තරේ මොකද්ද කියලා. තේරුණාද? එතකොට මට තේරෙනවා මේ අපි මම දකින්න උත්සාහ කරන පැත්ත නෙමෙයි ඒගොල්ලෝ විවෘත කරන්නේ. එතකොට වැඩක් නැහැ ඒක වටිනාකම නැති වෙනවා කියලා. ඉතින් ඔබ හිතන්න නිර්වාණය නොබ්බේ තියෙනවා ලොකු විෂයක්. ඒ විෂයවත් ඔබ නොදැන මම කියන නිර්වාණය දකින්නකො මුලින්ම. නිර්වාණය දැක්කම පස්සේ මේ විෂය පත කර කතා කරන්න පුළුවන් සෑහෙන්න මේ ලෝකයේ තරම් දියුණු මිනිස්සු ජීවත් වේවි කියලා මම හිතන ප්‍රඥාවන්තයෝ. අන්නේ කාලය වෙන්න ඕන. නැත්නම් ඉතින් වැඩක් නැහැ කතා කරලා කොච්චර කතා කරත් එකම තැන තමයි මිනිස්සු ඉන්නේ. ඒ නිසා මං කියන්නේ වහාම එතකොට ඒවත් එක බැලුවා නිර්වාණය කියන්නේ පොඩි විෂයක්. පොඩි පාඨමාලාවක්. ඉතින් ඒකවක් කරගන්න බැරුව අරව ගැන කොහොම කතා කරන්නේ? ඒතර බුද්ධ ඥානය කියලා ඔබ හිතන්නකෝ. බුද්ධ ඥානය කොයිතරම් විෂයක් කවර් කරලා තියෙනවද? අපිට මොනවද තියෙන්නේ ඒ අතින් බලනකොට? ඊටාම පොඩි ඥානයක් නේ. ඒක නිසා මේ විශ්ව පිළිබඳ ඔබට තේරෙන්න වැටහෙන්න ගත්තොත් අනන්තයි. හොඳේ. ඒ අනන්ත විෂය පැත්තක තියලා මේ නිර්වාණය කියන පොඩි තැනක්. පොඩි තැනක් නෙවෙයි. ඒක උපරිම තැන. නමුත් පොඩි විෂයක්. පොඩි පාඨමාලාවක් මේ නිර්මාණය කියන්නේ. අවුරුදු 75ක 50ක කෙනෙක්ට සාක්ෂාත් කරන්න පුළුවන් පොඩි පාඨමාලාවක්. ඉතින් ඒකවත් සාක්ෂාත් කරන්න නැතුව මොකද්ද ඔබ කරන්නේ? මට ඇත්තටම ඒක දැවෙන ප්‍රශ්නයක් මා තුළ තිබෙන. ඇයි මිනිස්සු මේ වගේ මෝඩ? ඇයි මේ තරම් මෝඩ? මෙච්චර දොරක් කරලා මෙච්චර මේ සුපිරි දිව්‍ය ලෝකයක් පෙනිපෙනි මෙච්චර අමෘතය පෙනිපෙනි ඇයි මේ ඒකක තමයි මට තියෙන කොහිලයි බතු කන්නේයි කියලා හිතනවා මෙච්චර අමෘතයක් මග තියෙද්දි මේ පෙනිපෙනි තියෙද්දි ඒ නිසා ඔබ තේරුම් ගන්න ඔබ සිටින තැන මොකද්ද? ඔබ යන මාර්ගය මොකද්ද? ඇත්තටම ඔබට මේ මාර්ගයේ වටිනාකමක් තේරිලාද තියෙන්නේ නැද්ද? තේරිලා නැත්තම් සම්පූර්ණ ගිහි ජීවිතයට බහින්නකො. නිකන් එක කකුලක් මෙහෙදියන් හිටිය කියලා ඉතින් වැඩක් නැත. වැඩක් නැහැ කියලා අබ්බහයි තියෙක තනිත් පැත්තේ ඉතින් වැඩකුත් තියෙනවා. එක එක්කෙනාගේ ප්‍රඥා මට්ටම් ඉතින් මොනවා කිව්වත් වැඩක් නැහැ ඉතින්. ඒක නිසා හැමදාම කියන්නේ මොකද්ද? ගිනි ගත්ත කෙනෙක්ගේ හිස ගිනි ගත්ත කෙනෙක් ගිනි නිවන දකලන්නේ යම්සේද? ඇත්තට ඔබ හිසේ දකලනවද? ඔබ ඇවිල්ලා හිස ගිනි ගත්තත් පොඩ්ඩක් ගෙන්න ළමයාගේ කෑම එක හදලා දීලා ඉස්කෝලේ එන්නම් කියලා ගින්න නිවා ගන්නම්. පොඩ්ඩක් ඉන්න මේ දෙමාපියන්ට පොඩ්ඩක් සලකලා ගින්න නිවා ගන්නම්. පොඩ්ඩක් ඉන්න මේ රැකියාවේ තියනවාද මේ පොඩි බඩ වගේ ඒ ටික කරලා ඇවිල්ලාම මේ ගින්න නිවා ගත්තා නම් හරි කියලා යනකොට ඔක්කොම පිච්චිලා යනවා දන්නේම නැහැ. මෝඩේ වගේ. එදා ගින්න නම් නිවිලා තියෙන ගින්නට ફોකස් කරන්න ගින්නට ප්‍රයොරිටි එක දෙන්න ගින්න නිවන්න මුලින්ම. හැමදාම කියලා ඇත්තටම මහන්සි මේ කියලාම. උපත තමයි හේතුව. මරණය තමයි ත්‍යාගය. ඒ ත්‍යාග ලබා ගන්න ඕන නම් ඔය කරන විදියට කරගෙන යන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ආයි හේතුව හකස් වෙයි කවදා හරි. ඒක නිසා කැමති දෙයක් කරගන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.